ධම්මික උපාසක මහත්තයා බලන්නේ මරණ මංචකේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට හාමුදුරුවෝ පිරිත් කියනවනේ සතිපට්ඨාන කියනවා. ධම්මික උපාසක කියනවා චුට්ටක් නවතින්න ඕන. කාටද කියන්නේ? දෙවිවරුන්ට. රැවටිච්ච නැති මිනිස්සු. එහෙම නෙමෙයිද මරන්න ඕන? වෛරය, ක්‍රෝධය, ඉඩකඩම් හරි ප්‍රශ්නනේ ගෙවල් වල. පුදුම ඊර්ෂ්‍යාවක් නේ තියෙන්නේ. මේ පන්සලේ සිල් ගන්නවද? බණමඩුවේ. මම මේ දොස්පරොස් එහෙම කියනව නෙමෙයි. අපේ කිරි අම්මලා කිරි අත්තලා හරි ඊර්ෂ්‍යයි. මෙහෙත් ඉන්නවද අර මහා උපාසකා? මම දොස්පරොස් කියනව නෙමෙයි හොඳේ. ඔය එක කිරියත්ත කෙනෙක් ආවට වඩා වේගෙන් ආපහු යනවා උදේ. මං අහුව කොහෙද යන්නේ? කියපු විදිහටම කියන්නද? අරක අතන ඉඳගෙන කිව්වා. කවුද? අනේ වෙන කෙනෙක් ඇවිල්ලා උන්ද හේතු වෙන කනුවට හේතු වෙලා. ගත්තේ නෑ සිල්. අනේ අට සිල් දස සිල් කියලා කියන්නේ කණ එකක්ද බොන එකක්ද කියලාවත් දන්නේ නැහැ. ඇවිල්ලා ඉඳ ගන්නවා. මූණක් බලලා hina වෙන්නේ නැහැ නේ සිල් ගත්තාම. හෙන්න ගන්නවද hina වුණා කියලා. බුදුවරු කොහමද ඉගන්නේ? hina වෙන්නලු කතා කරන්නලු. කවුද ඔය ඉගන්නේ? බුදුවරු.